අතරේ පියෝපේප් එකේ 3 වෙනි ගාන ආගන් සටහනක් තියෙන්නේ. එතකොට මෙන්න මේක වෘත්තයක් පෙන්නනවා, මේක රේඛාවක් පෙන්නනවා. අසමානතා සම්පූර්ණාලන ඉසඩ් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය වලින් සමන්විත පෙදෙස ආගම් සටහනක අඳුරු කරන්න කියලා තියෙනවා. එතකොට ඉසඩ් ඍණ 2i කුඩා හෝ සමානයි 2ට කියන එකට අපි මෙයාව ලියා ගන්න ඕනේ මෙන්න මෙහෙම. බිංදුව ධන 2i. මෙයා එන්නේ ඉසඩ් ඍණ බිංදුව ඍණ 2i මූල 3. කොහොමද එන්නේ? ඔන්න ඔය දෙක අපි ආගම් සටහනක ඇඳ ගන්න ඕනේ. එතකොට වෘත්තයේ ඛණ්ඩාංක බිංදුවේ 2, රේඛාවේ ඛණ්ඩාංක ඍණ 2i මූල 3i බිංදුව. එතකොට වෘත්තය මෙන්න මෙහෙම වෙනවා ආර්ය දෙකක් වෙන විදියට. රේඛාව එන්නේ දැන් මේක කියන්නේ බිංදුවයි 30යි අතර කෝණයක් නේ. කියන්නේ මෙහෙම රේඛාවක් තියෙනවා නම් තිරසත් එක්ක හදන කෝණය මෙන්න මේ දෙක අතර තමයි ඒක වෙනස් වෙන්නේ. බිංදුවයි 30යි. මේ 30 අවස්ථාව මේ බිංදුව අවස්ථාව. එතකොට බිංදුවට වඩා වැඩි 30ට වඩා අඩු කිව්වම මෙන්න මෙහෙම වගේ රේඛාවක් මෙතන තමයි පටන් ගන්න. මෙන්න මෙහෙම කොහෙන් හරි රේඛාවක් තමයි යන්නේ. අපි බලමු මෙහෙම 30ක් වෙද්දී ආගේ උස කීයද කියලා. දැන් මෙතන දුර දන්නවනේ. මෙතන ඍණ 2i මූල 3නේ. අපි බලමු මෙහෙම උසක් කීයක් එනවද කියලා. අපි මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් සලකමු. මේ දුර 2i මූල 3යි, මෙතන 30යි, මෙතන දුර x කියලා ගමු. ඒතර සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. tan 30 කියන්නේ 1ට මූල 3යි. එතකොට x ට එනවා 2යි කියලා. ඒ කියන්නේ මෙන්න මේ මෙතන මේ උස. ඒ කියන්නේ මෙයා හරියටම කේන්ද්‍රය හරහා යනවා. එතකොට මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. කේන්ද්‍රය හරහා යන විදියට. එතකොට මේ අහන අවස්ථා දෙකටම හරියන විදියට එන ප්‍රදේශය තමයි මෙන්න මේ ප්‍රදේශය. ඊට පස්සේ ගාන අහන මෙම අඳුරු කළ ප්‍රදේශෙහි ලක්ෂ්‍ය වලින් නිරූපණය කර ලබන ඉසඩ් සංකීර්ණ සංඛ්‍යා සඳහා ඉසඩ් වැඩිතම අගය හොයන්නලු. වැඩිතම අගය හම්බෙන්නේ මෙන්න මේ මෙතන යා කරන විස්කම්භය ගත්තොත් මෙන්න මෙතන විස්කම්භය දිගේ මෙන්න මේ දුරින්ම තියෙන අගය මෙන්න මෙතන ලක්ෂ්‍යය. එතන ලක්ෂ්‍ය ඛණ්ඩාංක හොයාගෙන එයාගේ ආගම් සටහන ලියාගෙන අපි ඒක මාපාංකය ගමු. ඒතර ඛණ්ඩාංක හොයාගමු. ඒතර ඛණ්ඩාංක හොයාගත්තම x ඛණ්ඩාංක එනවා 2i cos 30. මොකද මෙයාගේ කෝණය අංශක 30ක් නිසා. y ඛණ්ඩාංකය 2 ධන 2i sin 30 කියලා. z not ලියන්න පුළුවන් 2i cos 30 ධන 2 ධන 2i sin 30i i කියලා. එතකොට ඒක තව සුළු කරලා අපිට ගන්න මූල 3 ධන 3i කියලා. දැන් මේකේ මාපාංකය හොයන්න නම් මේ x y කියන ඛණ්ඩාංක දෙකේ වර්ගවල එකතුවේ වර්ගමූලය. එතකොට මූල 3 වර්ගය ධන 3 වර්ගය. එතකොට එනවා මූල 12ක් කියලා. ඒ කියන්නේ 2i මූල 3යි මූල 3.